ජීවිතේ සැප සම්පත් විඳින්න පුළුවන් උපරිම පහසුකම් සියල්ල තියෙද්දී අවසානයේදී සුපිරි හෝටලයක නාන කාමරයක් ඇතුලේ මැරිලා ගියපු සෞදි කුමාරයා. ඔහුට මොකද්ද වුනේ කියන දේ පිළිබඳ අද දවසේදී තමයි ලෝකයට හෙළිදරව් වෙන්නේ. ඔහු ගෙවුණු නොවැම්බරයේදී තමයි ලන්ඩනයේ සුපිරි හෝටලයක ඉතාමත් සුඛෝපභෝගී එක රාත්‍රියක් සඳහා ඇමරිකානු ඩොලර් 800ක මිලක් අය කරන අති සුඛෝපභෝගී හෝටලයක නාන කාමරයක් ඇතුලේ ඔහු මැරිලා ඉන්නවා. ඊට පස්සේ සෞදි රජපෞල නිල වශයෙන් නිවේදනය කරනවා ඔහු මිය ගිය බව. ඉන් අනතුරුව ඔහුගේ මරණය පිළිබඳ විවිධ පරීක්ෂණ සිදු කරනු ලබනවා. දැන් මේ වෙද්දී සෞදි අරාබියාවේ කුමාරයාගේ මරණය මේ ලක්ෂරි හොටල් එකක් ඇතුලේ ලන්ඩන් මැරිලා හිටපු ඔහුගේ මරණයට හේතුව තමයි ඉතා විශාල ප්‍රමාණයක් ඇල්කොහොල් සාන්ද්‍රණය තවත් විශේෂ වුණු ඒ කියන්නේ තවත් ඉතාමත් භයංකර ඉතාමත්ම අනතුරුදායක වුණු තවත් මත්ද්‍රව්‍ය සමග එකට මුසු වී එකට භාවිත කිරීම. සාමාන්‍යයෙන් පැවතිය යුතු අගයන්ට වඩා අතිවිශාල ප්‍රමාණයකින් මේ අගයන් පැවතීම සහ ඒ වගේම තමයි බ්‍රිතාන්‍යය තුලදී නියම කෙරෙන්නා වූ යම් ආකාරයේ වුණු සීමාව ඉක්මවා භාවිත කිරීම මැද ඔහු මෙලෙස මරණයට පත්ව ඇති බව තමයි වාර්තා වෙලා තිබෙන්නේ. මේ වෙද්දී බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා විශේෂයෙන්ම අපි මේ උපුටා ගන්නේ ඩේලි ටෙලිග්‍රාෆ් හරහා. ඒ අනුව ඔවුන් තහවුරු කර තිබෙනවා මරණ පරීක්ෂණ වාර්තාවේදී අබ්දුල්ලා බින් ෆහඩ් බින් අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් බින් ජවාල් අල් සෞදි අල් සෞද් ඔහුගේ නම ඔහු මරණයට පත්වීමට හේතුව තමයි cardiac arrest was triggered by the combined effects of drugs and alcohol. ඔහු යම් ආකාරයකින් විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය ඇල්කොහොල් සමගින් මුසු වෙලා ඒවා නිසා ඇති වුණු තත්ත්වයක් යටතේ ඔහු මරණයට පත් වුණු බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මේක ජීවිතයට හොඳ පාඩමක් වේවි. ඒකට හේතුව තමයි යම් ආකාරයකින් විවිධ ආකාරයේ ශරීරයට අහිතකර වුණු මත්ද්‍රව්‍ය භාවිත කරන අය එය ඇල්කොහොල් සමගින් මුසුව භාවිත කිරීම ඇතුළත මේ ආකාරයෙන් මරණ සිදුවෙච්ච අවස්ථා ඕනෑ තරම් මේ සමාජයේ හම්බ වෙනවා. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ මේකේ වාර්තා වෙන ආකාරයට UK legal driving limit එක 0.08% එකක්. ඒ කියන්නේ 0.08%ක් තමයි තියෙන්න පුළුවන්. හැබැයි මේ සෞදි කුමාරයාගේ සිරුරේ 0.222ක අගයක් පැවතීම සහ එය බොහොම පැහැදිලිව බ්‍රිතාන්‍ය අගය 3 ගුණයකින් ඉක්මවා යාමක් විදිහට තමයි මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ. මෙතන තියෙනවා ගැමා හයිඩ්‍රෝබියුට්‍රික් ඇසිඩ් එක. ඒ වගේම තමයි මේක පාටි ඩ්‍රග් එකක් විදිහට තමයි හඳුන්වනු ලබන්නේ. ඒ කියන්නේ මේක බොහොම ප්‍රසිද්ධිය පාවිච්චි කරන එකක්. ඒ කියන්නේ අනතුරුදායකයි. නමුත් අනතුරුදායක විෂ මත්ද්‍රව්‍ය අතර ඉහළින් තියෙන එකක්. ඒ වගේම තමයි තවත් ඔහු යම් ආකාරයක රෝගී තත්ත්වයකට මොකද ඔහු ડિප්‍රෙෂන් තත්ත්වයක හිටියා කියලා වාර්තා වෙලා තිබුණා. ඒ රෝගී තත්ත්වයත් එක්ක ඔහු තවත් ඖෂධ පාවිච්චි කරලා තිබුණා. ඊළඟට ඒ ඖෂධවල බලපෑමක් තිබුණා. ඒ වගේම තමයි තවත් යම් ආකාරයකින් විෂ සහිත වුණු මත්ද්‍රව්‍ය තිබුණා. ඒ වගේම ඔහුගේ දෛනිකව පවතින රෝගී තත්ත්වයට අදාළ වුණු ඔහු ගත්ත ප්‍රතිකාරයට අදාළ වුණු බෙහෙතුත් තිබුණා. මේ සියලු දේ එකට මික්ස් වීම තුළ තමයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. ඒ අනුව වාර්තා වෙන්නේ මැරියට් හොටෙල් එකේදී කෙන්සින්ග්ටන් ලන්ඩන් නොවැම්බර් 25 වෙනිදා ඔහු මරණයට පත් වෙනවා. බාත්රූම් එකේ ඉදී තමයි හම්බෙන්නේ ඔහුගේ මල සිරුර. ඒ අනුව ඩොලර් 800ක් එක රාත්‍රියකට ගෙවන්න සිද්ධ වෙන අතිසුඛෝපභෝගී හෝටලයක්. ඒ වගේම තමයි මෙහිදී ඔහුට යම් ප්‍රථමාධාර ලබා දුන්නත් ඒ අවස්ථාව වන විටත් ඔහු මරණයට පත් වෙලා තියෙන කියලා වාර්තා වුණා. ඊට පස්සේ මේක රජපෞල පැත්තෙම තොරතුරු එළියට එනවා. ඔහු යම් ආකාරයක ප්‍රතිකාර සඳහා තමයි ලන්ඩන් වලට මාස 3කට කලින් ගිහිල්ලා හිටියේ. ඉන් අනතුරුව ඒ ප්‍රතිකාර ලබා ගත්තා. ඒ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ගැනීමෙන් හොඳ තත්ත්වයකට පැමිණීමෙන් සිටියා. ඔහුගේ වෛද්‍යවරුන් පවා ප්‍රකාශ කළා තිබුණේ ඔහුට එහෙම කිසිදු ආකාරයක ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහු හොඳට රිකවර් වෙමින් හිටපු කෙනෙක්. ඉතින් එවන් තත්ත්වයක හිටපු කෙනෙක් තමයි අවසානයේදී මේ විදිහට මරණයට පත් වෙලා තිබෙන්නේ කියන කාරණේ. ඉතින් ඒ වගේම තමයි ඔහු පාවිච්චි කරපු ඖෂධත් අධිභාවිතයක් පිළිබඳ වාර්තා වෙන්නේ නැහැ. නමුත් මේක ඇල්කොහොල් එක්ක මික්ස් වීම සහ තවත් යම් ආකාරයක විෂ සහිත වුණු මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම කියන කාරණා පාදක කරගෙන තමයි ඔහු මෙලෙස මරණයට පත් වෙන්නේ. අවසානයේදී මේ කුමාරයා සවුත් මේ මැරියට් හොටෙල් එකේ ඉන්නකොට එක වීඩියෝ එකක් තියෙනවා. එහිදී ඔහු සිගරට් එකක් පාවිච්චි කරමින් ඔහු හෝටලෙන් ඉවතට එන දර්ශනයක් තමයි දකින්නට ලැබෙන්නේ. ඉන් අනතුරුව තමයි ඔහු මෙලෙස මරණයට පත් වෙන්නට ඇති බව තමයි සැකපල කරනු ලබන්නේ CCTV දත්ත වාර්තාවලට අනුකූලව. කොහොමුණත් මේ තත්ත්වයන් ඇතුළත
ජීවිතේ ඕනම කෙනෙකුට ගන්න පුළුවන් හොඳම පාඩම තමයි මරණය කියන දේ රජකුමාරයෙක් වුණත් පැල්පතක හිටියත් කොහේ හිටියත් වැරදි චර්යා ධර්ම, වැරදි පුරුදු, වැරදි දේවල් මේවා ඔබට බොහොම ඉක්මනින් මරණයට ළඟා කර දෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, මත්පැන් පාවිච්චි කරන මේ ඕනම කෙනෙක් යම් බෙහෙත් බොන, ඖෂධ පාවිච්චි කරන, ඒ වගේම තමයි විෂ සහිත වුණු යම් ආකාරයක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන හැමෝටම මේක හොඳ පාඩමක් වේවි. සෞදි කුමාරයාගේ කතාව මතක තියාගන්න.